සේල්ස් කරනකොට කස්ටමර් කෙනෙක් නෝ කියන එක සාමාන්‍යයි. හැබැයි ඉන්ටරෙස්ටිං දේ තමයි කස්ටමර් කෙනෙක් ඩිරෙක්ට් නෝ කියලා කියන්නේ නැහැ. එයා කියන්නේ මේ විදිහට. මට මේක මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මට මේ වෙලාවේ වෙලාව නැහැ. මම ඔයාව පස්සේ කන්ටැක්ට් කරගන්නම්. මට තව ටිකක් මේ ගැන හිතන්න ඕනි. මේ වගේ තමයි කස්ටමර් කෙනෙක් ඔයාගේ ප්‍රොඩක්ට් එක නෝ කියලා කියන්නේ. පළවෙනි පොයින්ට් එක තමයි understanding the key decision maker. ඒ කියන්නේ තීරණය ගන්න පුද්ගලයාව අනිවාර්යෙන්ම අඳුරගන්න. සේල්ස් වල තියෙන first important thing එක තමයි කවුද decision maker කියන එක නා අඳුරගන්න එක. උදාහරණයක් විදියට family එකක් වාහනයක් ගන්නවට පස්සේ ඔයා family එකේ ඉන්න හැමෝටම මේ කාර් එක මෙහෙමයි මෙහෙම කියන විස්තර කරලා වැඩක් නැහැ. ඔයා family එකේ කවුද key decision maker? මේ family එකේ කවුද තීරණය කරන්නේ මේ product එක ගන්නවා කියලා? මේ කාර් එක ගන්නවා කියන තීරණය ගන්න කෙනාව හරියට අඳුරගෙන එයාට දැනෙන්න value explain එකක් දුන්නොත් විතරයි අනිවාර්යෙන්ම ඔයාගේ සේල් එක ක්ලොස් කරගන්න පුළුවන් 100% සක්සස් වෙන විදිය. point number 2 තමයි patience in sales. සේල්ස් කියලා කියන්නේ කලබලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙතනදී අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. මිනිසුන්ගේ emotions එක්ක. මෙතනදී patient කියන quality එක ගොඩාක් වැදගත්. සමහර වෙලාවට කස්ටමර්ස්ලට ටික වෙලාවක් ඕනි හරි තීරණයක් ගන්න. හොඳ සෙලර් කෙනෙක් කවදාවත් කස්ටමර්ව ප්‍රෙෂර් කරන්න යන්නේ නැහැ. එයා ඉවසීමෙන් ටිකක් කස්ටමර්ට අවස්ථාව දීලා පාඩුවේ ඉන්නවා. මෙතනදි වෙන්නේ හොඳ කන්වර්සේෂන් එකක් බිල්ඩ් වෙන එක. point number 3 create emotions. සේල්ස් වල ගොඩක් පවර්ෆුල් දෙයක් තියෙනවා. ඒ තමයි emotions කියලා කියන්නේ. ඔයා කස්ටමර්ට පෙන්වන්න ඕනි ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් කොහොමද එයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා. ඔයා නිකමට හිතලා බලන්න ඔයාගේ ජොබ් එක ඔයාට නැති වුණොත් එහෙම මොන වගේ ප්‍රශ්නද ඔයාට එන්නේ? සල්ලි ප්‍රශ්න එන්න පුළුවන්, ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්, ෆැමිලි ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ නිසා ඔයා කවදාවත් ඔයාගේ ජොබ් එක නැති කරගන්න කැමති නෑනේ. ඒ වගේ තමයි ඔයා කස්ටමර්ට පෙන්වන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එක එයාට මිස් වුණොත් එහෙම මේ වගේ දේවල් ඔයාට එයාට මිස් වෙනවා කියලා. මොකද එතනදී කස්ටමර්ට මිස් වෙන දෙයට තියෙන බය නිසා අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක මිස් කරගන්න එයා කැමති වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි සේල්ස් වල ඉමෝෂන්ස් කියන දෙයට තියෙන පවර් එක. අද වීඩියෝ එකේ අවසානට මං හිතුවා කන්වර්සේෂන් ටෙක්නික් එකක් ඔයාලට ෂෙයා කරන්න ඕනි කියලා. කස්ටමර්ස්ලා ගොඩක් ඔයාලව මගහැරලා යන්න යනවනේ. මේ වෙලාවට ඔයා මේ ටෙක්නික් එක පාවිච්චි කරොත් ඔයාට පුළුවන් මගහැරලා යන කස්ටමර්වත් ඔයා ළඟට ගෙන්නගෙන ඔයාගේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන්ම එයාටත් සෙල් කරන්න. කස්ටමර් කෙනෙක් ඔයාව මගහැරලා යන්න හදනකොට ඔයාට කියන්න පුළුවන් මේ විදියට. සර් මං කොහොමද ඔයාට කියන්නේ ඔයා වැරද්දක් කරනවා කියලා ඔයත් එක්ක තරහ වෙන්නේ නැතුව කියලා. මේ විදිහට ඔයා කස්ටමර්ට කිව්වොත් එහෙම කස්ටමර් එකපාරම සර්ප්‍රයිස් වෙලා ඔටෝමැටික්ලි ඔයාගෙන් අහනවා ඇත්තටම මොකක්ද ඒක? එතනදී ඔයාට chance එකක් හම්බ වෙනවා ආපහු කස්ටමර්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන එක්ස්ප්ලেইন කරන්න. මෙතනදී ඕව එක්ස්ප්ලেইন කරන්න යන්න එපා. ඔයා කියන්න කස්ටමර්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක මිස් කරගත්තොත් එයාට මේ දේවල් මිස් වෙනවා කියලා. මේ දේවල් හරියට ඔයා එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම කස්ටමර් අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්නවා. මතක තියාගන්න සේල්ස් කියලා කියන්නේ නිකම් ප්‍රොඩක්ට් පුෂ් කරන එක නෙවෙයි. It's about people understanding skill එක. කවුද key decision maker කියලා අඳුරගන්න. ඒ විතරක් නෙවෙයි patient එක maintain කරන්න. කස්ටමර්ගේ හිතේ quality value එකක් හදන්න. ඔයාට no කියලා යන කස්ටමර්ස්ලා yes කියලා ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. මේ වගේ ඉන්ට්‍රස්ටිං විදියට සේල්ස් ගැන ඉගෙන ගන්න කැමති නම් මේ channel එක subscribe කරන්න. මම මුදිත හේෂාන්.